අපි ආවේ ඇත්තටම ආචාර ධාර්මික රටක් හදන්න. ඒ ආචාර ධාර්මික රට ඇතුලේ අපිට මූලික වගකීමක් තිබෙනවා වින්දිත දරුවන් සහ කාන්තාවන්ගේ මේ ගැටලු පිළිබඳව අනාවරණය නොකිරීමටත් ඒවා ඒ අතුරින් ඔවුන්ගේ ජීවිතවලට එතනින් එහාට දීර්ඝකාලීනව බලපෑම් ඇති නොවන විදියට ඔවුන්ගේ පෞද්ගලිකත්වය හා අනන්‍යතාවය සුරැකීමේ වගකීමට අපේ අමාත්‍යාංශය යටත්. ඉතින් ඒක නිසාම අපි තවදුරටත් විශේෂයෙන්ම මාධ්‍යවේදීන් වන ඔබ සියලු දෙනාගෙනුත් අපි ඉල්ලනවා මේ තොරතුරු අනාවරණය කරන්න එපා කියන එක, සිද්ධි අනාවරණය කරන්න එපා කියන එක. ඒ වගේම විමර්ශන තොරතුරුත් අපි අනාවරණය කිරීමෙන් වැළකී සිටිනවා. ඒකේ තේරුම කිසිම වෙලාවක අපි විශ්වසනීයත්වය පිළිබඳව, නීතිය ක්‍රියාත්මක කරන ආයතන පිළිබඳව විශ්වාසය කඩකිරීම සඳහා විපක්ෂය සහ අනෙකුත් කණ්ඩායම් ගනු ලබන වෑයමට අපි ඊ타ත්ම තදින් විරුද්ධය ප්‍රකාශ කරනවා. මොකද නීතිය ක්‍රියාත්මක කරන ආයතන පිළිබඳව, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් පිළිබඳව රටේ විශ්වාසය පැවතිය යුතුයි. ඒක තමයි අතරම ආචාර ධාර්මික රටක, නීතිගරුක රටක සිදුවිය යුතු දේ. මේ වෙලාවේ මෙවැනි සිදුවීම් දඩමීමා කරගෙන දේශපාලන වාසි ගන්න උත්සාහ කරනවා. අපි ඒවට අපි කිසි වෙලාවක අපි ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ප්‍රතිචාර නොදක්වා හිටියේ. හැබැයි අපි කිසිදු ක්‍රියාමාර්ගයක් අතහැරලා හෝ මගහැරලා නැහැ. මේ සියලු ක්‍රියාමාර්ග ඉතාමත්ම හොඳින් අරගෙන තිබෙනවා. ඒවා පැහැදිලි කිරීමක් ඉතාමත්ම කෙටියෙන් අත්‍යවශ්‍ය කරුණු පමණක් මම මෙහිදී සඳහන් කරන්නම්. මේ වෙනකොට ඒ දරුවා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අධීක්ෂණය යටතේ, වෛද්‍ය අධීක්ෂණය යටතේ රඳවා තිබෙනවා. ආරක්ෂාව සපයලා තිබෙනවා. එලා දරුවා ආරක්ෂිතව ඉන්නවා. ඊළඟට ඒ දරුවා විතරක් නෙමෙයි අපි මේ වන විට ඒ දරුවාගේ මවත් මෙහිම සැකකාරිනියක් හැටියට රිමාන්ඩ් කරලා තියෙන නිසා ඒ නිවසේ තව මේ දැරියට බාල නැගණියක් සහ වැඩිමල් සහෝදරයාගේ දියණියක් ඉන්නවා. ඒ දරුවන් දෙදෙනාවත් ළමා පනත යටතේ ආරක්ෂිත භාරයට පත් කිරීම සඳහා අපේ අමාත්‍යාංශයේ පැත්තෙන් උපරිම මෙදිහත් වීම ටික කරලා තිබෙනවා. ඉතින් දරුවාව මෙතනට විතරක් නෙමෙයි මෙතනින් එහාටත් මේ දරුවා ගොඩනැංවීමට, මනෝ සමාජීය සංවර්ධනය දීමට, නැවත සමාජගත වීම සඳහා ඒ දරුවාට අවශ්‍ය කරන සියලු පහසුකම් අපි සපයනවා. මේකේ මේ දරුවා වෙනුවෙන් මේ දරුවත් මේ අදාළ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙක් හැටියට තමයි මේ දරුවාවත් නම් වෙන්නේ. මෙහි පැමිණිලි පාර්ශවයේ වෙන්නේ ඇත්තටම පොලිසිය. පොලිසිය කියන්නේත් රජය. මේ දරුවා වෙනුවෙන් රජය කිසිවක් කරේ නැහැ කියන අය වෙනුවෙන් මම මේ කියන්නේ. මේක පැමිණිල්ල රජය වෙන්නේ. මේ දරුවා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන්නේ පොලිසිය. මේ වන විට අදාළ සියලුම සාක්ෂි සටහන් කර ගැනීම, දරුවාගේ කටඋත්තර ලබා ගැනීම, ස්ථාන පරීක්ෂාව, රස පරීක්ෂක වාර්තා සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය ලබා ගැනීම, විශේෂයෙන්ම වලලා තබන ලදයි කියන රිදිපිලි හඳුනා ගැනීම, ඒවා රස පරීක්ෂක වාර්තා සඳහා යෙදවීම ආදී සියල්ල මේ වෙනකොට සිද්ධ වෙලා තිබෙන්නේ. පොලිසිය විසින් අනාවරණය කරගත්තු සාක්ෂි අනුව ඒ වගේම තමයි සොයා ගනිමින් තිබෙන විමර්ශන ප්‍රතිඵල අනුව මේ පැමිණිල්ල මෙහෙයවෙමින් යනවා. දරුවා වෙනුවෙන් තවදුරටත් දරුවා අධිකරණයකට අනාවරණය කිරීම හෝ බාහිර පාර්ශව වෙත අනාවරණය කිරීම කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඇත්තටම මේ ළමා අපරාධ නඩු ආරක්ෂිතව, රහසිගතව, විශ්වසනීයව පවත්වාගෙන යාම සඳහා වන ක්‍රමවේදය වෙනුවෙන් තමයි අපි හැමදාමත් කටයුතු කරේ. මෙවරත් මෙම අදාළ සිදුවීමේදී දරුවාගේ වීඩියෝ සාක්ෂි සටහන් කර ගැනීම පවා සිද්ධ වෙලා තිබෙනවා. පොලිසියට උපරිම හැකියාව තිබෙනවා මේ පැමිණිල්ලේදී දරුවා ලබා දුන් මෙතෙක් ලබා දී තිබෙන ආරම්භක සාක්ෂියේ පටන් අනාවරණය කරගත්තු කරුණු, වෛද්‍ය වාර්තා, DNA වාර්තා හෝ රස පරීක්ෂක වාර්තා ආදී සියල්ලම තවදුරටත් අනාවරණය කරගන්න කරුණු, වීඩියෝ සාක්ෂි පදනම් කරගෙන මේ නඩුව ඉදිරියට ගෙන යාමේ හැකියාව තියෙනවා. මේකේ මොකද පැමිණිලි පාර්ශවයේ වෙන්නේම රජය. මේ දරුවා වෙනුවෙන් පැමිණිල්ල ඉදිරිපත් කරමින් ගොනු කරමින් යන්නේම රජය හැටියට පොලිසිය. ඒ නිසා මම හිතනවා මේකෙදී අපිට ඇත්තටම නීතිඥයෙක් දරුවා වෙනුවෙන් ඉදිරිපත් වෙලා නැහැ කියන චෝදනාව මේ නඩුවේ ස්වභාවය අනුව ඒක මට
කියන්න තියෙන එක අදාළ නොවන බව. නමුත් මම දැක්කා නීතිඥ මහත්මීන් දරුවා වෙනුවෙන් පෙනී සිටීමට කැමැත්ත පළ කරලා තිබෙනවා. අපි ඒ වෙනුවෙන් ඉතාමත්ම කෘතවේදී වෙනවා. ඉතින් ඇත්තටම අපි මේ වෙලාවේ නීතිපතිතුමාගේ උපදෙස් පතලා තියෙනවා කියන්නේ ළමයා වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා නීතිපතිතුමාගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. ඒ මැදිහත් වීම ලබා දෙන්න නීතිපතිතුමාට අවශ්‍ය නම් ඒ දරුවා වෙනුවෙන් පෙනී සිටීමට ඒ අවශ්‍ය ප්‍රතිපාදන සලසන්න නීතිපතිතුමාගේ උපදෙස් අනුව මේ දරුවා වෙනුවෙන් අවශ්‍ය ඊළඟම නීතිමය කාර්ය කරන්න පුළුවන්. ඒක ඊළඟට අපි කියන්න ඕන දේ තමයි විශේෂයෙන්ම ළමා ආරක්ෂණ අධිකාරියේ මැදිහත් වීම මත මේ මෝසමක් මගින් සාක්ෂිකරුවන් නම් කිරීමට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂයෙන්ම සැකකරුවන් අනාවරණය කරන්නයි සැකකරුවන්ව අත්අඩංගුවට ගන්නයි කටයුතු කරේ අපේ අමාත්‍යාංශයේ ළමා ආරක්ෂණ අධිකාරිය මැදිහත් වීම මෝසම මගින්. ඒතර ඒ වගේම තමයි මෙතනින් එහාටත් මේ දරුවාගේ ඉදිරි නීතිමය කටයුතු සඳහා අපි නීතිපතිතුමාගේ උපදෙස් ඉල්ලලා තියෙන්නේ උපරිම සාධාරණය දරුවාගේ ආරක්ෂාව සඳහා දරුවා බාහිර පාර්ශ්ව වලට අනාවරණය කිරීම හෝ නැවත අධිකරණය තුළ දරුවාගේ නැවතත් දරුවාට වින්දිතභාවයට පත්වෙමින් මේ සිදුවෙච්ච සිදුවීම් පුනරුච්චාරණය වීම වළක්වා ගනිමින් මේ නඩුව අරගෙන යන්න පුළුවන්. මොකද දරුවා මේ වන විටත් සියලු සාක්ෂි ලබා දීලා තියෙන නිසා. ඒක නිසා අපි වින්දිතයන් වගේම වින්දිත දැරිය වගේම සැකකරුවනුත් නීතිය හමුවට පමුණලා තිබෙනවා. මෙතනින් එහාට ඒකේ නීතියේ කාර්යයක් අපි බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඒ වගේම අපේ පසුවිපරම විශේෂ විමර්ශන සහ ඒ අදාළ කටයුතු පිළිබඳව සොයා බැලීම ඒ වගේම තමයි නියාමන කටයුතු සඳහා ළමා ආරක්ෂණ අධිකාරිය මැදිහත් වෙනවා. ඒ නියාමන කාර්යභාරය ළමා ආරක්ෂණ අධිකාරිය කරනවා. ඉතින් ඒක නිසා ඊටමත් වගකීමෙන් අපි ඉල්ලනවා. අපි මේ වගකීමෙන් බැහැර වෙලා නැහැ. මේ වගකීම මැනවින් මේ දක්වා වූ සියලු ක්‍රියාමාර්ගවල කිසිදු අතපසුවීමකින් තොරව සියල්ලම සිද්ධ වෙලා තිබෙනවා. ඒක නිසා නීතිඥවරයෙක් රජයේ පැත්තෙන් අපි ළමා ආරක්ෂණ අධිකාරියෙන් දැම්මේ නැද්ද? නැත්නම් අපිට නීතිඥ සහාය ලබා දෙන්න බැරි වුණාද කියන අහන ප්‍රශ්නය ඇත්තටම මේ පැමිණිල්ලේ ස්වභාවය හා නඩුවේ ස්වභාවය අනුව ඒවන් අවශ්‍යතාවයක් නැහැ. මොකද මේකේ රජය තමයි මේකේ දරුවා වෙනුවෙන් පෙනී ඉන්නෙම. පැමිණිල්ලේ ඉන්නේ මේ පැමිණිල්ල ගොනු කරලා තියෙන පොලිසියෙන්මයි. ඇත්තටම මේ වගේ අවස්ථාවක අපි වින්දිතයන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය හරහා දරුවාට ආරක්ෂාව අපි ඉල්ලලා තිබෙනවා. ඒ වගේම තමයි අපි වින්දිත දරුවන් නැවතත් බාහිර පාර්ශවය වලට අනාවරණය කරන්නේ නැහැ වගේම අනාවරණය නොකළ යුතුයි කියන ඒ සම්ප්‍රදායන් අපි ආරක්ෂා කළ යුතුයි. ඒක නිසා මේ වෙලාවේදී තියෙන වින්දිතයන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියට අපි ආරක්ෂාව ඉල්ලලා තියෙනවා. නීතිපතිතුමාගේ උපදෙස් ඉල්ලලා තියෙනවා. ඒ අනුව මේක ඉදිරියට කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම ඒකෙදී එහෙම අපිට තියෙන හේතුව තමයි ඇයි අපි එහෙම කරන්නේ කියලා කිව්වොත් මොකද මේ වින්දිත දැරිය තවමත් දැරියක්. මොකද යම් හේකින් ඇතිවන පරස්පරතා මත සැකකරුවන්ට වාසියක් වීම නෙමෙයි අතර වින්දිත දරුවාට උපරිම සාධාරණත්වය ඉෂ්ට කර ගැනීම සඳහා තමයි මේ ආරක්ෂිත පියවරයන් අරගෙන තිබෙන්නේ. ඉතින් මේකේ නීතිය විමර්ශන අනුව නීතිය ඉදිරියට කටයුතු කරමින් යනවා. අපි නීතිය විශ්වාස කරනවා. නීතිය ක්‍රියාත්මක කරන ආයතන විශ්වාස කරනවා. අධිකරණය විශ්වාස කරනවා. ඉතින් මම ඉල්ලා හිටිනවා මේ රටේ ජනතාවගෙනුත් මේ පැමිණිල්ල මේ පිළිබඳව මේ කාරණාව සම්බන්ධව අපි ඉතාමත් වගකීමෙන් කටයුතු කරමු. අපි මේ මාධ්‍යයට ඇවිල්ලා කතා කරන්නේ නැහැ කියන එකේ තේරුම අපි කිසිවක් නොකරනවා කියන එක නෙමෙයි. ඉතාමත්ම දැඩි අපි මේ වෙලාවේ මම වගකීමෙන් කියනවා කවර ආකාරයේ ප්‍රහාරයන් එල්ල වුණත් මේ දරුවන් සහ කාන්තාවන් සම්බන්ධව වින්දිත කාන්තාවන් සහ දරුවන් සම්බන්ධව තොරතුරු කිසිවක් අපි මාධ්‍ය ඉදිරියේ කතා කරන්නේ නැහැ කියන එක. ඒ තොරතුරු කතා කරන්නේ නැහැ කියන වගකීමක් අපි ඉන්නවා. ඒක නිසා අපි අපේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුන් සියලු දෙනාම විශේෂයෙන්ම අපි පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව පාර්ලිමේන්තුවේ කාන්තාවන් හැටියට ඉන්න සියලු දෙනාම වින්දිත දරුවන් සහ කාන්තාවන් ආරක්ෂා කිරීමේ වගකීමට අපි එකඟ වෙලා තිබෙනවා. ඉතින් අපි ආචාර ධාර්මික රටක් ඇතුලේ අපි බලාපොරොත්තු වෙනවා ලෝකයේ අනෙක් රටවල් වල වගේම වින්දිත දරුවන් සහ කාන්තාවන්ගේ තොරතුරු අනන්‍යතාවයන් හෙළි නොකර මේ විමර්ශන කටයුතු ඉදිරියට යන්න ඕනේ. විමර්ශන තොරතුරුත් අනවශ්‍ය පරිදි ප්‍රචාරය කිරීම හෝ එළියට ප්‍රචාරණය කිරීම අවශ්‍ය නැහැ. ඉතින් සමාවෙන්න මොකද අපි ඔබ මාධ්‍ය ආයතන වලට අපි ගරු කරන තොරතුරු හෙළි කිරීමට තියෙන අයිතියට. හැබැයි අපි කිසිදු වෙලාවක මේ වින්දිත දරුවන් සහ කාන්තාවන් පිළිබඳව තොරතුරු ප්‍රසිද්ධ ජනමාධ්‍ය වලට වෙලා කතා කරන්නේ නැහැ. හැබැයි අපේ අමාත්‍යාංශය අනෙකුත් කාරණා පිළිබඳව අපි දිවාසු රැකුම ආරම්භ කිරීම පිළිබඳව වාහන පරිවාස දරුවන්ට වාහන ප්‍රබදානය කිරීම පිළිබඳව ගිණුම් ආරම්භ කිරීම පිළිබඳව අපි සංවර්ධන දර්ශක පිළිබඳව අපි කතා කරනවා. මේ අමාත්‍යාංශයේ මේ ජීවිත ගැන අපිට තියෙන මේ ජීවිත කතන්දර අපි මාධ්‍යවලිය මේ සිදුවීම් සම්බන්ධව කතා කරන්නේ නැහැ කියන දැඩි වගකීමක මම ඉන්නවා. ඒක නිසා අපිට මොන විදිහේ අවලාද නැගුවත්
මේ විඳිත දරුවන් සම්බන්ධව තොරතුරු හා කටයුතු පිළිබඳව විමර්ශනය පිළිබඳව අපි මාධ්‍යවලදී කතා කරන්නේ නැහැ කියන තීරණේ ඉන්නවා. නීතිය විශ්වාස කරමු. නීතියත් එක්ක කටයුතු කරනු කියන ආරාධනාව අපි කරනවා ඔබ සියලු දෙනාට. මේ සිදුවීමෙන් දේශපාලන වාසී ලබා ගැනීමට කවුරු හරි උත්සාහ කරනවා නම් මේක දඩබීමා කරගෙන මෙවන් සිදුවීම් දඩබීමා කරගෙන අපිට පහර ගහන්න උත්සාහ කරනවා නම් ඒ පිළිබඳව අපිට කනගාටුව ප්‍රකාශ කරනවා හැර වෙන කිසිවක් කරන්න බෑ. මොකද මේක දේශපාලනිකව ගන්න එපා කියන එක අපි ඉල්ලන්නේ. මෙවැනි සිදුවීම් වලදී අපි ආචාර ධර්ම පද්ධතියක් රකින්න. විශේෂයෙන්ම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය හැටියට මම වැඩ බාරගත්තු දවසේම මම වගකීමකට බැඳිලා ඉන්නවා මේ ආයතනයේ වෙත ලැබෙන සියලුම වින්දිත දරුවන් සහ කාන්තාවන්ගේ තොරතුරු අනන්‍යතාවය ආරක්ෂා කිරීමේ දැඩි වගකීමකට අපි යටත්. ඒ නිසා මේවායේ විමර්ශන කටයුතුලදී මොකද අගතියටපත් පාර්ශවයට කිසිදු අවඩක් වෙන විදිහේ තොරතුරක් හෝ සංසරණය වීම, බෙදා හදා ගැනීම, මාධ්‍ය වගින් ප්‍රචාරය කිරීම කියන කිසිවකට අපි ඉඩ නොතැබිය යුතුයි කියන එක තිබෙනවා. ඒ නිසා මම ඒ වගකීමට අමාත්‍යවරිය හැටියට බැඳිලා ඉන්නවා. මම මගේ පාර්ශවයේ තොරතුරු හොමාරු කරන්නේ නැහැ කියන එක. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මොනම හේතුවක් නිසාවත් මේ පිළිබඳව කතා කිරීමේ බලාපොරොත්තුවක් අපිට නැහැ. අමාත්‍යවරු හැටියට නෙමෙයි මේ වායේ මෙදිහත් වීම කරන්නේ නිලධාරීන් හැටියට. මෙතනින් එහාටත් ඔබට යම්කිසි ඔබ ඕනෑම අයෙකුට මේ විමර්ශන පිළිබඳව දැන ගැනීමට අවශ්‍ය නම් පෞද්ගලිකව ළමා ආරක්ෂණ අධිකාරිය හරහා හෝ මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල තොරතුරු දැන ගැනීම හරහා දැනගන්න පුළුවන්. ඒ හැර මේ දරුවාව මෙතනින් එහෙම නැත්නම් මේ වින්දිත දරුවන් කිසිවෙක් අපි නඩු විභාගයකදී නඩුවෙන් පසුව අතහැර දමන්නේ නැහැ. මොවුන් නැවත සමාජගත කරන්න ඕනේ. ඒ සඳහා වන සියලු ක්‍රියාවලිය අපේ අමාත්‍යාංශයේ භාරය අපි ඉතාමත්ම වැඩවින්ටු කරනවා. අපි මෙන්න මේ ආචාර ධර්ම පිළිබඳව විශේෂයෙන්ම මාධ්‍ය ආචාර ධර්ම මේ වාර්තා කිරීමේදී අනුගමනය කළ යුතු නීති රීති හා ආචාර ධර්මික පද්ධතියක් තිබෙනවා. ඒ ආචාර ධර්ම වලට අනුව මාධ්‍ය සදාචාරය, මාධ්‍ය ආචාර ධර්ම හා අපි පුද්ගල ආචාර ධර්ම අනුව මේ වාර්තා කිරීමත් මේ සිද්ධි පිළිබඳව කතා කිරීමත් කියන එක සිදු නොකළ යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ. විශේෂයෙන්ම මේ දැරිය වයස අවුරුදු 18ට අඩු වීම නිසා තමා විසින්ම තමා වෙනුවෙන් පෙනී ඉන්නට නීතිඥවරයෙකුට අවසර දීමටවත් පුළුවන් වයසක නෙමෙයි අය ඉන්නේ. ඒ නිසා තමයි මේක රජයේ පාර්ශවයෙන් කැඳ වෙන නඩුවක්. පැමිණිලිකාර පාර්ශවය වෙන පොලිසිය මැනවින් මේ කටයුතු සිදු වෙමින් යනවා. ඒ පිළිබඳව කිසිවෙක් අනියත බියක් හෝ පවත්වා ගැනීමට අවශ්‍ය නැහැ. අපි නීතිපතිවරයාගේ උපදෙස් මත ඉදිරි අධිකරණ කටයුතු මැනවින් සිද්ධ වේයයි අපි බලාපොරොත්තු සහගත වෙනවා. නීතිය වෙනුවෙන් අපි කිසිවෙක් නීතිය අතර ගැනීමට අපි බලාපොරොත්තුවක් නැහැ. නීතිය විශ්වාස කරමු. අපේ විපක්ෂ කණ්ඩායම් සහ අනෙකුත් බංකොලොත් දේශපාලන කණ්ඩායම් මේ කටයුතු මේ නීතිය පසිඳලන ආයතන ගැන නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් පිළිබඳව සමාජයේ ඇති කරන අවිශ්වාසය හරිම භයානක තැනකට යන්නේ. ඒක නිසා නීතිය විශ්වාස කිරීම සහ නීතියට ක්‍රියාත්මක වීමට ස්වාධීනව ඉඩ දීම තමයි අපි විසින් කරලා තියෙන්නේ. අපි කිසිදු නිලධාරියෙකුට අපි බලපෑම් කරලා නැහැ. විශේෂයෙන්ම මේ ආයතනවල ඉන්න නිලධාරීනොත් Tamanගේ හෘද සාක්ෂියට එකගව උපරිම තමාගේ හෘද සාක්ෂියට එකගව නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු කරන්න. තමාගේ ආයතනය තුළ ඒ විශ්වසනීයත්වය පළුදු කර ගැනීමට කිසිවෙකුට තබන්න එපා. අපි නීතිය ක්‍රියාත්මක කරන කිසිදු නිලධාරියෙකුට අපේ පාර්ශවයෙන් බලපෑම් කරලා නැහැ. ඒ නිසා වගකීමෙන් කියන්නේ අපි හැමෝම තම තමාගේ රාජකාරිය තුළ තමා නීතිගරුකව කටයුතු කිරීමට කැප වෙන්න ඕනේ. ඒ වගේම ආචාර ධර්ම රැකීමටත් දැඩි වගකීමක් අපි සියලු දෙනාට තියෙනවා.